යෝ සාදර පිළිගන්න මිස්ටර් සමිත් YouTube channel එකට මගේ යාළුවෝ හැමදෙනාම ඉතින් ඔන්න අද තරංග ආව තවත් vlog එකක්. මම දුර වැඩිද? අපි දුර වැඩි නේ ටිකක් ළඟට එන්නද? ඔහොම ඉන්න. මම හිතලා දැන් ඇති කියලා. කොහෙන්ද? Okay right nice. Okay guys ඉතින් මේ ලංකාවට වැකේෂන් ගිහලා මම ඇවිල්ලා ඉන්නේ දැන් මම ඉන්නේ රසල්කයි මේ ඒරියා එකේම තමයි ඉන්නේ. ඔයගොල්ලෝ කියන කොණ්ඩ කපලා එන සීන් එකකින් අපි යන් අද මේ එපිසෝඩ් 2 ලංකාවට වැකේෂන් ගිහිල්ලා ඉතින් දෙවෙනි දවසේ මොකද වුනේ ලංකාවේ හිටපු කාලේ මම දැම්ම කියන්නේ මම කොච්චර කාලයක් හිටියද කියලා ඉතින් ඉස්සරහට මම කියන්න කොච්චර කාලයක් මම ලංකාවේ හිටියද කියලා ඉතින් ගොඩක් තියෙනවා එපිසෝඩ් ඔයගොල්ලන්ට බලන්න ලංකාවේ වැකේෂන් එකේ මේ එපිසෝඩ් 2 එහෙනම් guys enjoy කරන්න කියලා කියනවා කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න අමතක කරන්න එපා අනිවාර්යයෙන් මිස්ටර් සමිත් YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අපි ඉස්සරහට බලමු vlog එක මොකද වෙන්නේ කියලා let's go තාත්තට කොච්චර ආදරේ? අක්කෝ. ගොඩක් ආදරේ? ඔව්. How much? Too much. Too much. Too much. Too much. Too much. Hello. කොහොමද පුතේ? එන්නේ. දැන්. ඉතින්. Hello. Hello. Bigodi. මේ ඉන්නේ මගේ දෙවෙනි අයියාගේ පොඩි පුතා මේ ඉන්නේ අපේ ලොක්කා ලොකුයි ඒ ලොක්කා ලොකුයිනේ අපේ ලොක්කා ඕ මං එනකොට දෙන්න මං එළියේ දන්නේ මං ආවා කියලා මේ දෙන්න කතා කරනවා මේ තාත්තාව මම මාව දැක්කත් දන්නේ නැහැ මං ආපහු දිවුවා අපි දැන් කොහෙද යන්නේ ලොකෝ කව බය කරන්නේ හා අක්කා බය කරන්නේ හරි මේ ඉන්නේ අපේ ලොකු අක්කා ඒ තමයි අපේ පවුලි සෙට් එකේ ලොකි මේ හැමදේම වෙන්නේ මං ආපු දවසේ රෑමයි ඉතින් මම එනකොට අයියා ඇවිල්ලා හිටියේ නෑ ඊට පස්සේ ටිකක් රෑ වුණාට පස්සේ අපි අයියා ආවා ඊට පස්සේ මෙහෙම තමයි මං අයියාව අවුරුදු 3කට පස්සේ හම්බ වුණා ඕ කොහොම මැද්දලා හරියන්නේ නෑ ඔහොම මැද්ද කියලා යනවා කොහොමද ඉතින්? හා? හොඳයි. ඇයි පල්ලි ඉඳලා එන්නේ? මං ආව ඔයා හිටියේ නෑ? ආදීර තේදි කොට තුනක් ගෙනිච්චා. හා. රැස්කේ වෙලාවේ කොට්ටේ කැඩුනා ඒක නෙවෙයි. ආ. දැන් ඒක දැනිලා. මේ වාට පුළුවන් දෙයක් පදින්න? හා? බෑ? ඉගෙන ගන්න එපා තාත්තා නැති වෙලාවට හොරෙන් අරන් ගියලා. ඔය අයියා අරන් යන්නේ ඒ වගේ? අයියට ගොඩි පාර තමයි යන්න පුළුවන්. එහෙමද? කො ඇස් දෙක වහගන්නද? අරින්න එපා. අරින්න ඔට්ටු නෑ හරිද? ඉතින් අපේ ෂයාන්ට නිින්ද ගියේ නෑ එදාර එයාට ගෙනම් සෙල්ලම් බඩු බලන්න. ඉතින් මං කිව්වා හෙට උදේට බලමු දැනට මං එක සෙල්ලම් බඩුවක් පෙන්නන්නම් කියලා. මේ විදිහට මං එයාට ගෙනාවු සෙල්ලම් බඩුවක් දුන්නා. ඔන්න අර අතන්ට අරන් යන්න මේ මෙතනින් අල්ලන්නේ ඔහොම උස්සන් ගිහලා මෙහෙන් තියන්න මෙතනින් තියලා මෙන්න මේ බටන් එක ඔබ මේ එන්න අපි ඉතුරු ටික හෙට බලමු දැන් තාත්තිට මහන්සි තාත්ති ෂෑනි දොය ගන්න යන්නේ මේ ඔයාට මතකද ඔයාට මතක නෑ ඔයා චූටි කාලේ අපි දෙන්න මදුරු දලක් ඇතුලේ මේ ඇඟිලි මෙහෙම ඇඟිලි සීපීමේ තරගයක් තිබ්බා කොහොමද මේ අද අගෝස්තු 26 2020 අපි පොඩි කැම්ප් එකකට ආවා ඉතින් කැම්ප් එක ගහලා තියෙන අපේ ගෙදර මේ ඇඳ උඩ මේ තියෙන ඇඳ මේ තියෙන කැම්ප් එක මේ කැම්ප් එකේ ඉන්නේ මායි පුතයි මේ දැන් පොඩි තරංගයක් තීටි හිටි අපේ ඇඟිලි සුප්ප එයා වැඩේ පටන් ගන්නවා අම්මෝ
කීවන්න නැතුව සෙල්ලම් කරන්නලු. අපෝ ඒක බැලුවා. එයා බැලුවා ඒක. චූටි. දැන් තාත්තත් එක්ක මේ තාත්තත් එක්ක ඩුබයි යනවනේ. මේවා තාත්තත් එක්ක දැන් ඩුබයි යනවනේ. කොයි ඇඟිල්ල? එකයි. දෙකයි. තුනයි. හතරයි. පහයි. දිලානේ කවුද බඩක් පෙන්නන? ඒ කවුද? කවුද? නිමිෂය සජයයි දිලානේ එක්ක යමු. ඉතින් පුදුම ගේමක් දීලා ඉවරලා බයික් එක කොහොම හරි ස්ටාර්ට් කරගත්තා. දැන් යනවා මම ෂෙහන්වත් එක්කගෙන ෂෙහන්ගේ කොණ්ඩේ කපන්න. ඉතින් කලින් එපිසෝඩ් එකේ කිව්වනේ ෂෙහන් හෙට නර්සරි යන්න ඕන කියලා. ඒ වුණාට ෂෙහන්ගේ ටීචර් කතා කරලා අපි පොඩි හොලිඩේ එකක් කියලා ගත්තා. ෂෙහන්ව සැලොන් එකට එක්ක යනවා කියන එයත් එක පොඩ්ඩක් මට ඇවිදින්නත් ඕනකම තිබ්බා. ඒක නිසා අපි පොඩි නිවාඩුවක් දාලා අපි දෙන්න යනවා දැන් මේ යාගේ කොණ්ඩේ කපන්න සැලොන් එකට. මොකද තේරෙන්නේ නැහැ කියන එක. අයියෝ ඔය වතුර බෝතලයක් අරන් යන්නේ යාගේ. ඔය හැමදාම වතුර බෝතලයක් ගෙනියනවා. ඔය කොණ්ඩේ කපන්න දෙන්නේ. ඔය හැමදාම කොණ්ඩේ කපන්න මෙහෙන්ද? මේ මාම දැන් හිටන් කොණ්ඩේ කපන්නේ. මේ මාම tapi siang kondi bang helmet tegalan bang pennan kondi shaa meyage lassana bannu me aru aatay kollekka mata enne oya hena jolly kollekka hello ये बाण कवदा आवे गया मैं ये कैपो आ बाण लोको अमन गिल पेन्ना लස්සනද කියලා ओ ये रे आवी ओ ये रे आवी कोदी दिवाड कोमද මේන අපේ ලොකු අම්මා මේ බාන්න අපේ ලස්සන ලොකු අම්මා මේ බා ලස්සනට ඉන්න. බලනවා වගේ මුණුපුර වල ඔක්කොම මුණි විරියන් ඔක්කොම කට්ටිය මේ වීඩියෝ බලන. ආ කට්ටිය හායි කිය. හැම හොඳින් ඉන්නවද කියලා. හොඳින් ඉන්නවද? එයා සෙල්ලම් කරනවා. ඉතින් ෂෙහාන් එන ගම කියා මට ගෙදර ගියව ගම ඔක්කොම සෙල්ලම් බඩු ටික ඕනේ කියලා. ඉතින් ආපු ගමන් එයාගේ සෙල්ලම් බඩු තේරෙම ටික අරන් එයාට දුන්නා. මෙන්න බාණ්ඩේ හරිද? ෂෙහාන් මේ මොකද්ද? නිකන් මල් පෝච්චියන්නේ? හෙලෝ. ෂෙහාන්. ෂෙහාන් කොහමද? අද ෂෙහාන්. So I think guys හවස් වෙනකන් ෂෙහන්ත් එක සෙල්ලම් කර කර ඉඳලා මම ගියා ගරුකමල්ලා ගෙදර.
ගරුක මල්ලි කවුද කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්නම් එයා තමයි මගේ අර මුදුවෙල්ල කියන ෂෝට් ෆිල්ම් එකේ හිටියේ. ඉතින් දැන් මෙයා මේ වෙනකොට ඉන්නේ ඩුබායි වල. ඉතින් මම ගියා ඒගොල්ලන් ගෙදර. ඒගොල්ලෝ අම්මා, ඒ වගේම ඒගොල්ලන්ගේ අයියා ඉන්නවා, අදුෂ. ඒ වගේම බණ්ඩ අයියත් හිටියා. ඉතින් කට්ටිය බලන්න ඒගොල්ලන් ගෙදර ගියා ටික. මේක එපා මේකදී අම්මා මේකනේ. කවුද ගරුක දුන්නේ ඒ වගේ. අම්මද මේක අපේ සුපාගේ බ්‍රෑන්ඩ් එක මේක. ඉතින් ආඩම්බරෙන් බැලුවේ. ඉඳගෙන උකේ. වා මෙහි ඉන්න මම යන්න මාවත් එක්ක ඉන්න. ආද? බෑ. අයියනේ සද්ද නැත්තේ. මෙච්චර සද්ද දාගෙන හිටියේ. තාතා අම්මලාට බයලාද කොහෙද? බයයිද? පිටිපස්සේ බයයිද? ඒකනේ. මේ කවුද ඉන්නේ? ඉන්නේ කවුද? අනිත් එක කතා කරමු. කොයි මාමද? අපේ මා. Okay right guys. දැන් වෙලාව ලංකා වෙලාව 10:16යි කිව්වොත් ඩුබායි වෙලාවට අමාරුයි වගේ නේ. පැයක් අමාරු කරන සම්නෙදී. So ඉතින් guys මම වැඩ පටන් ගන්න යන්නේ දැන්. මම මගේ PC එක කනෙක්ට් කරගෙන තියෙන මගේ ලැප්ටොප් එකට AnyDesk එක හරහා. ඒ කියන්නේ මගේ ඩුබායි වල තියෙන PC එක මම මෙහි ඉඳන් හැන්ඩල් කරනවා. මම ඊට පස්සේ තව ටිකකින් පෙන්නන්න. මම මේ වැකේෂන් ඇවිල්ලා මොකද කරන්නේ? වැකේෂන් ඇවිල්ලා තමන්ට කියලා රාජකාරියක් තියෙනවනේ ඒක අපුරුවට මිස්ටර් කරන්න ඕන. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය කියලා මම හිතන්නේ. අනිත් අය කොහොමද මේ මේ වැකේෂන් ගිහලා වැඩ කරන්න ගියේ. ඒ වුණාට පුතා තමන් වැඩක් කරගෙන ආපු එකක් ලෙවල් එකකට හදාගෙන ආපු එකක් ඒක තමන්ගේ තෘප්තිය නිසා අර ලෙවල් එක බස්ස ගන්න ඕමනාවක් නැහැ නේ ඇනලයිස් එහෙම බස්ස ගන්න ඕමනාවක් නැහැ. ඒක ඒ විදිහෙම තියාගෙන යන්න ඕන නිසා වැකේෂන් ආවා තමන්ගේ රාජකාරිය තමන්ගේ වගකීම අපුරට මිට කරන්න ඕන කියලා තමයි සීන් එක. අර පම්පෝරි ගහන්න දෙයක් නැහැ. මට වැඩ වගේක් තියෙන ඒ ටික කරන්න යන්නේ. මම AnyDesk එක අර මේව ගැන හිතන්න එපා. මේ අපේ ෂයහන්ගේ උස පොඩි කාලේ ඉඳන් මාක් කරපේවා. මේ මේව මාක් කරේ මං ඊට පස්සේ මේ උඩට යනකොට ගෙදර අය මාක් කරලා තියෙන්නේ. අර චිත්‍ර ෂයහන්ගේ 4 කියලා තියෙනවා. මේ බිත්ති හැමතැනම චිත්‍ර තියෙන්නේ. මුළු ගේම පේන්ට් කරන්න තියෙනවා. අපි පේන්ට් කරන බ්ලොග් එක උත් ඉස්සරහට බලමු. So guys මම AnyDesk එකෙන් මගේ එහෙ තියෙන PC එක කනෙක්ට් කරගෙන තියෙන්නේ. මෙතන පේන්නේ මගේ හේ ස්ක්‍රීන් එක. එතකොට මේක මිනිමයිස් කරපුවාම මේ තියෙන මගේ ලැප්ටොප් ස්ක්‍රීන් එක. දැන් AnyDesk එකට ගියපුවාම මේ තියෙන මගේ එහෙ තියෙන PC එකේ ස්ක්‍රීන් එක. කියන රිමෝට්ලි මම එහෙ තියෙන PC එකේ hardware performance වලින් editing වැඩ ටික කරන්න යන්නේ. Okay, let's go. ඕකේ මොකද හිතන්නේ ඔයගොල්ලෝ මේ vlog එක ගැන? ඉතින් Mr. Samit YouTube channel එක ඔයගොල්ලෝ තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ ගැන මොකද ඔයගොල්ලෝ හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක කැමති නම් like කරන්න පුළුවන්, කැමති නැත්නම් unlike කරන්න පුළුවන්. ඉතින් subscribe කරා වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න ඕන නිසා. ඉතින් තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. මගේ යාළුවන්ට පොඩි support එකක් දෙන්න. හරිද? gaming හරිද? එහෙනම් guys අදට මම මේ vlog එකෙන් සමුගන්නවා. එහෙනම් have a great day and goodbye. See you soon next vlog again. Peace. Bye.